හායි ඔයාලට කොහොමද කිචන් විත් මම YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ පාන් වලින් රසවත් කෙටි කෑමක්. ඒක ඔයාලා කලින් දවසේ ගෙනාපු පාන් වලින් උනත් හදා ගන්න පුළුවන්. ඕන පාන් වර්ගයකින් හදන්න පුළුවන්. මේකට ඕන කරන්නේ ලුණු ගෙඩි දෙකකුයි, මිරිස් කරලකුයි, බිත්තර දෙකක් හෝ තුනක්. ඒ කියන්නේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. මම නම් දැන් 3 දෙනෙක් විතර වගේ තමයි හදන්නේ. අපි ඉස්සරහාම පාන් ටික අරගෙන පාන් ටික කපා ගන්න ඕන. මේ අච්චු පාන්, තැටි පාන්, සෑන්ඩ්විචස් පාන් ඕන දෙයකින් හදා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. හැබැයි ඔක්කොම කපන්න ඕනේ අපි කොටු හැඩයට. ටිකක් පොඩියට කපන්න හරි ලොකුවට හරි ඒක ඔයාලා කැමැත්ත. කොටු හැඩයට තමයි කපා ගන්න ඕනේ. මොකද එතකොට මේ ලස්සනක් තියෙනවා. ඉක්මනට මේ බිත්තර අපේ ලුණු කුඩු ඔක්කොම හොඳට හතර අතටම මේ පාන් වලට උරා ගන්නවා. අනික මේ අපි කාට උනත් කෑමක් කන්න දෙද්දී ඒක ලස්සන තියෙන්නත් එපා. ඒ නිසා තමයි කොටු හැඩයට කපා ගන්න. මේ විදිහට අපේ තීරු විදිහට කපලා ඒක ඉස්ස හරි හතරස් විදිහට කපා ගන්න පුළුවන්. ඕක ඉතින් මම කියන්න දෙන්න දෙයක්වත් නෙමෙයි. ඔයාලා දන්නවනේ ඉතින් පාන් කපා ගන්න කොටු විදිහට කපා ගන්න ওই විදිහට තමයි වෙනස් විදිහක් නැහැනේ. ওই විදිහට අපි මේක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් දා ඉතුරුන පාන් වලින් උදේට ටක් ගාලා මොනවා හරි හොදි හදන්න කම්මැලි වගේ නම් දැන් පොලුත් ගණන් නිසා මේක මේ ටක් ගාලා බිත්තර ගෙඩියක් අරගත්තා, ලුණු ගෙඩියක් අරගත්තා, මොනවා හරි මිරිස් කරලක් තියෙන જાතියක් ගත්තා. දාලා ගන්න පුළුවන්. මොකද මේ ඉක්මනටම හදාගන්න. දැන් අපිට කාලෙත් ඉතුරු වෙනවා මේ වගේ කෑමක් හදාගත්තා. මම මගේ පාන් භාගේ කපා ගත්තා. දැන් සෑන්ඩ්විචස් පාන් වගේ ඉතුරු වෙලා තිබ්බා. අපි දැන් ඒකත් කපා ගන්නවා. වටේ අර සෑන්ඩ්විචස් පාන්කේ වටේ කපලා අරිනවා නම් කපලා අරින්න. අපේ ගෙදර නම් පොඩි අය කන්න ආස නිසා ඒකත් කපලම දානවා. මේකටම දාගන්න පුළුවන්. මේක දැන් මට අපේ ගෙදර 3 දෙනාට ඇති වෙන්න මේ ටිකෙන් හදා ගන්න පුළුවන්. මහ ලොකු වෙලාවක් යන්නේ. විනාඩි 5ක් විතර වගේ තමයි යන්නේ. ඔයාලත් හදලා බලන්න. මේ ලොකු ද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙන්නේ නැති නිසා වියදමත් ගොඩක් අඩුවෙන් තමයි යන්නේ. මේ විදිහට අපි පාන් ටික දා ගන්න ඕන මේ භාජනයකට. ওই විදිහට තමයි පේන්නේ. ඊටු ටිකත් මම කපා ගන්නවා. ඊට පස්සේ ලුණු ගෙඩිය කපා ගන්නවා. ලුණු ගෙඩිය දෙකක් විතර මම මේකට පාවිච්චි කරනවා. මොකද එක්කෙනෙක්ට නෙමෙයි එක්කෙනෙක් නම් එක ලුණු ගෙඩියක් ඇති. මේ අපේ ගෙදර 3 දෙනෙක් නිසා මම ලුණු ගෙඩිය දෙකක් ගත්තා. තව මේ මිරිස් කරලක් ගන්න ඕන. මම ඉතින් පොඩි අය කන්න නිසා ගෙඩිය සැර දාන්න නැති නිසා මාළු මිරිස් කරලක් තමයි ගත්තේ. ඒකත් අපි කොටු හැඩයට තමයි කපා ගන්නෙ. මිරිස් කරලා ලුණු ටික. මොකද එතකොට තමයි ඇහැට ලස්සනක් පේන්නේ. හීනියට මේ කොටු හැඩයට කපා ගන්න ඕනේ. සෝරි මම මේ වෙන කල්පනාවක හිටියේ. දැන් මම මේ ලුණු ටිකත් මේ කපා ගන්නවා. මිරිස් කරලත් කපා ගන්නවා. මට ඔයාලට කියන්න අමතරව මම මෙතන පෙන්නුවේ නෑ. තක්කාලි ගෙඩියකුත් දාගත්තා නම් තව ලස්සනක් තියෙනවා, පෙනුමක් තියෙනවා, රසක් තියෙනවා. මම තක්කාලි ගෙඩියක් දානවා. මේ මට ඔයාලට ඉස්සරහා කියන්න අමතකුණා තක්කාලි ගෙඩියක් තියෙනවා නම් විතරක් ඒකත් ගන්න පුළුවන් මේකට. තව ඔයාලට තියෙනවා නම් කැරට් ටිකක් වුණත් ගන්න පුළුවන්. ඉතින් ඒවා වැඩි වැඩනේ. මේක අපි ඉක්මනට හදා ගන්නල කෑමක් නෙමෙයි කියන්නේ. ඒ නිසා තමයි මේ විදිහට ගත්තේ. මේ විදිහට මේ ලුණු ගෙඩියත් කොටු හැඩයට කපා ගන්න. ඉක්මනටම හදා ගන්න පුළුවන් නිසා අපිට මේක ලේසියෙන් පහසුවෙන්ම උදේට පැයට හදා ගන්න පුළුවන්. මම දැන් මාළු මිරිස් කරලත් ඒකත් අරගෙන මම යට අයින් කරෙත් නැහැ. මොකද මේ ලොකු සැරක් නැහැනේ. මේ ඒ නිසා ඒකත් ඒ විදිහටම කොටු හැඩයට කපා ගත්තා. ඊට පස්සේ තක්කාලි ගෙඩියත් අරගෙන ඒකත් අර විදිහටම කොටු හැඩයට කපා ගන්න ඕන. මොකද තක්කාලි දාපුවම අර රතු පාට එද්දී ටිකක් අර හැට ප්‍රියමනාපයකුත් තියෙනවා, අමුතු රසකුත් තියෙනවා. තක්කාලි ඉතින් අර ළමයි කන්නත් ආසයිනේ ගොඩක්. ඉතින් ඒක තමයි කැමැත්ත අනුව තමයි ඉතින් තක්කාලි කන්න අකමැති නම් හදා ඉන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. තක්කාලි ටිකත් මම මෙහෙම කපා ගත්තා. ඊට පස්සේ කරන් තියෙන්නේ බිත්තර තුනක් තියෙනවානේ. ඒ බිත්තර තුනත් භාජනයකට දාලා ගෑරුප්පකින් හරි වික්ස් එකකින් හරි ගහ ගන්න ඕන ටිකක්. මොකද මේ අපි ඒක එකට දාන්නේ නැහැ. බිත්තරේ වෙන වෙනම කරලා දාන්නේ නැහැ. ඔක්කොම ටික එකට ගහලා තමයි දාන්න ඕනේ. මේකටම අපි ලුණු කුට්ටියකුයි ගම්මිරිස් කුට්ටියකුයි දාලා ගහ ගන්න ඕනේ. මේ විදියට
ගොඩක් වෙලා ඕනේ නැහැ. විනාඩියක් විතර වගේ ඇති. ඔයාලට සැරට ඕන නම් කෑලි මිරිස් වැඩිපුර දාගමු. නැත්නම් පොඩ්ඩක් දාගත්තා නම් ඇති. අපේ ගෙදර නම් ටිකක් සැර කනවා අඩුයි. පොඩි අය ඉන්න නිසා තමයි නැත්නම් කනවා. මම දැන් ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තා. ලුණු කුට්ටියකුත් දාගත්තා. මේ විදිහට අපි බිත්තර තුන ගස ගන්නවා. ඊට පස්සේ පෑන් එකක් හරි වාජනයක් හරි ඔයාලා මේ පාන් ටික දාන්න පුළුවන් වාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ ලුණු ටික දානවා. හැබැයි අපි මේ ලුණු කරන්නේ නැහැ. ලුණු ටික යන්තම් තෙලේ මේ මැලෙද්දි ඊට පස්සේ අපි අනිත් කපාගත්ත මේ මිරිස් තක්කාලි ඒවත් දානවා. මේ ගොඩාක් වෙලා තියන්නේ නැහැ. විනාඩි දෙකක් වගේ තිබ්බම හොඳට මේවා ටික මැලවෙනවා තෙලේ. ඊට පස්සේ රස අනුව දැන් අපි බිත්තරේකට ලුණුයි ගම්මිරිස් කුඩුයි දාලා තියෙන නිසා ගොඩක් දාන්න එපා. ඒවට ලුණු වල ටිකක් මිරිස් කුඩු මේ ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාන්න ඕන. මොකද බිත්තරේකට විතරක් දාලා හරියන්නේ නැහැ. ලුණු විතරක් දාන්න ඕන නිසා යන්තම් පිංච වගේ දාන්න. මේ හැදි භාගය වගේ ඔයාලගේ රස අනුව දාන්න. මම දැන් මේ මිරිස් ටිකක් දාගත්තා. ඊට පස්සේ තක්කල් ටිකක් දාගන්නවා. මේක මේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම නිසා ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. හදලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. තක්කල් ටිකක් උන් දැම්මා. අපි ඔය කෑම ටික දාන්නේ අපේ පුතා. මොකද මමනේ වීඩියෝ කරන්නේ. වීඩියෝ කරන නිසා මට දාන්න බෑ. එයා දාන්නේ. එයා දාන විදිය මේ චුට්ටි දාන ඉතින් තාම චූටිනේ. එයා තමයි අපේ ගෙදර ඉතින් මම කියා දෙනවා එයා හදනවා. ඕන් දැන් ලුණු කුඩුත් දැම්මා. එසිටි චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ දැන් ගම්මිරිස් කුඩුත් දැම්මා. දැන් බලන්න කමුතු පාටක් ආවා. දැන් කෑලි මිරිස් දානවා. කෑලි මිරිස් දෙකක් විතර මම නම් දැම්මා. මොකද පාන් ගොඩක් තියෙන නිසා. දැන් ලිපේ ගින්දර පොඩ අඩුවට තියාගන්න. දැන් ටක් ගාලා කර වෙන්න බලනවා. ඒ හින්දා මධ්‍යම ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ අර අපි ගසාගත්ත බිත්තරේකින් ඔක්කොම දාන්නේ. භාගයක් විතර වගේ තමයි දාන්නේ. ඒක මං හේතුව පස්සේ කියන්නම්. මේක දැන්ට මෙහෙම දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ අර අපි කපාගත්ත පාන් ටික මේකටම දානවා. දාලා පාන් ටිකත් හොඳට ඒකේ මිශ්‍රණය දැවුණාට පස්සේ අර අපි ඉතුරු කරගත්ත බිත්තර මිශ්‍රණයේ ඉතුරු භාගය ඒක දානවා මේක පාන් වලට උඩින්. එතකොට තමයි අපිට හොඳටම රස දැනෙන්නේ පාන් වලට අර බිත්තරත් මික්ස් වුණාම ඒක ඔයාලා කාලා බලන්න ඒක කොහොමද රස කියලා. ඕන් දැන් පාන් ටික මෙහෙම මික්ස් කරලා ඉවරලා මේ විදිහට විනාඩියක් විතර තිබ්බනම් ඇති. ඔය පාට ඔය බලනකො ලස්සනට තෙල් චුට්ට යන්තනේ අපි දැම්මේ. එන් තෙල් වැඩි කන්න හොඳක් නෑ. ඒවල අමුතු ලස්සන පාටක් එනවා. මම දැන් අර බිත්තර ටික ඉතුරු ටිකක් දාගත්තා. අපි කලවම් කරගත්ත බිත්තර ටික. ඊට පස්සේ මේකත් විනාඩියක් විතර පාන් වලට අල්ලලා ටිකක් තියන්න අරින්න. විනාඩියක් දෙකක් විතර තිබ්බාම හොඳටම ඇති. ඊට පස්සේ කලවම් කරලා රස බලන්න තමයි තියෙන්නේ. ඔම් බලන්න. අපි දැන් මේක ප්ලේට් එකකට බෙදා ගමු. මේක ඔයාලා හදලා බලන්න. කියනකට වඩා හදලා බලන්න. මොකද ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන්. ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑම. කාටවත් අමාරු නැහැ. ටක් ගාලා හදා ගන්නත් පුළුවන්. කාලා රස බලලා කමෙන්ට් එකක් දාන්න. රෙසිපි එක හොඳයි නම් channel එක subscribe කරන්න. Thank you.